අන්තර්ජාතික වර්ණ ලොතරැයිමියන් සංගමයේ ප්‍රධාන සංවිධායක වශයෙන් මම කියන්නේ මේ ටිකට් පතේ මිල නම් වැඩි කරන්න එපා. අපි රජයට බල කරනවා. රුපියල් 20 ටිකට් පත 30ට යනවායි කියන්නේ කෙලින්ම මේ වෙළඳාම කඩා වැටෙනවා. කඩා වැටෙනවා 20 ලක්ෂයක් අනාථ වෙනවා. ආබාධිතයෝ ගොඩක් ඉන්නවා මේ ටිකට් පත අලවියේ. ඒ හින්දා මේ මිලට අත තියන්න එපා කියලා තමයි අපි ඉල්ලා හිටින්නේ රජයෙන් ගරු ජනාධිපතිතුමාගෙන් ගරු අගමැතිතුමාගෙන් ගරු ඇමතිවරුන්ගෙන් අපි ඉල්ලා හිටිනවා මෙම ටිකට් පතේ මිලට අත තියන්න එපා. පවතින මිල යටතේ කරගෙන යන්න දෙන්න අපි දැඩි උනන්දුවේ මේ කටයුතු මේ විදිහට කරගෙන යනවා. මේ මිලට අත තියන්න එපා කියලා තමයි අපේ ඉල්ලීම. ඒ වලට දැන් මේ 2.50 දීලා ඔයගොල්ලෝ 30 ගානේ කළා අපිට කොහමද ගෙවන්නේ ඒවා? ඒවා අඩු කරනවද නෑනේ? ඒවා අඩු කරන්නේ නැහැ. ඔයගොල්ලෝ ගෙවන්නේ නැහැ. ඔයාලා ඒ වගකීම් බාරගන්නේ නැහැ. එතකොට ඒ වගකීමත් අපිටද? ඒ තරදනලා අපි අපි ඉල්ලා සිටින්නේ ජනවාරි 1 වෙනිදා අපිට නොදන්නා මේ ටිකට් පතක මිල රුපියල් 30ක් කරලා තියෙනවා. රුපියල් 30කට මේ ටිකට් පත විකුණන්න බෑ. දැනට පවතින මිල විකටම පවත්වාගෙන යන්නයි අපි ඉල්ලා සිටින්නේ. මොකද අපේ ජීවිත අපේ රැකියාව අහිමි වෙනවා මේ ටිකට් පතක මිල වැඩි කරලා. රුපියල් 20ට ටිකට් පත ඉල්ලා තවත් දිනුම් කීයක් හරි වැඩි කරන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ.